රටක නාවික බලය ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැවැන්ත ගුවන් යාන වාහක නෞකා ගැන සහ සාගරයට සැඟවී ඉන්න සබ්මැරින් ගැන විතරයි. හැබැයි රටක නාවික ආධිපත්‍ය කියලා කියන්නේ නාවික හමුදාවේ ප්‍රමාණය හරි තාක්ෂණය හරි විතරක් නෙවෙයි. හමුදාවේ හරි නාවික යාත්‍රාවල හරි සංඛ්‍යාත්මක කරුණු අනුවද අපිට නාවික හමුදාවන් වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝවෙන් නාවික යාත්‍රා ගණන මත පදනම්ව ලෝකයේ විශාලතම නාවික හමුදාවන් ඇති රටවල් 10 ගැන සොයා බලමු. ඒ වගේම මේ වීඩියෝව අවසානයේ ඔබ පුදුම වීමට කාරණාවකුත් තියෙනවා. ඉතින් මේ මොකක්ද කියලා දැනගන්න වීඩියෝ අවසාන වෙනකන් නරඹන්න වෙනවා. හැබැයි හොඳින් මතක තියාගන්න මේ ලෝකයේ බලවත්ම හෝ දියුණුම නාවික හමුදාවන් 10 නෙවෙයි. අංක 1 මේ ලයිස්තුවේ ඉහළින් ඉන්නේ දැවැන්ත නැව් 781ක් තියෙන රුසියාව. රුසියාවේ නාවික හමුදාවට පැරණි සෝවියට් යුගයේ යාත්‍රා සහ නවීන යුදනැව්වල මිශ්‍රණයක් තියෙනවා. එහි බලවත්ම න්‍යාස්ටික සබ්මැරින, න්‍යාස්ටික නෞකා වගේම මිසයිල් දියත් කළ හැකි නෞකා පවා ඔවුන්ට තියෙනවා. හැබැයි මේ වෙද්දී සමහර නැව් යල්පැන ගියේවා. ඒ වුණත් විශේෂයෙන් සබ්මැරින් යුද්ධයකදී ඔවුන්ට විශාල බලයක් පවතිනවා. ඒ වගේම මර්මන්ස්ක් වල පිහිටා තියෙන උතුරු බැලෑනිය න්‍යාස්ටික ආක්ටික් මෙහෙයුම්වලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. අංක 2 ස්ථානයේ ඉන්නේ චීනය. ඔවුන්ගේ ඇස්තමේන්තුගත නාවික යාත්‍රා 730ක් තියෙනවා. පසුගිය වසර 10 තුළ චීනය වේගයෙන් ලොව විශාලතම නාවික හමුදාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔවුන් සතුව දියුණු Type 055 destroyer, Type 039A submarine, Shandong සහ නවතම ෆූජියන් වැනි ගුවන් යානා වාහක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක කැටපෝල් දියත් කිරීමේ පද්ධති චීනයට තියෙනවා. චීනය දකුණු චීන මුහුදේ ආධිපත්‍ය දැරීමට සහ ඉන්දු පැසිෆික් කලාපයට ඔවුන්ගේ ශක්තිය ව්‍යාප්ත කිරීමට අරමුණු කරනවා. ඒ වගේම ඔවුන් ඇමරිකානු නාවික ආධිපත්‍යයට ඍජුවම අභියෝග කරනවා. සංඛ්‍යාවෙන් විතරක්ම නෙවෙයි. ඔවුන් අද වෙද්දී ලොව බලවත්ම නාවික හමුදාවක්ද වෙනවා. අංක 3 මෙහි තුන්වන ස්ථානයේ ඉන්නේ උතුරු කොරියාව. ඔවුන් සතුව නාවික යාත්‍රා 505ක් තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය වැඩි වුණත් ගුණාත්මක භාවය අතින් අනිත් රටවලට වඩා පසුපසින් ඉන්නේ. කොරියානු මහජන නාවික හමුදාවේ වැඩි කොටසක් කුඩා යල්පැන ගිය මුර සංචාර බෝට්ටු, මිසයිල් බෝට්ටු සහ කුඩා සබ්මැරින වලින් සමන්විත වෙනවා. මේ යාත්‍රා නිර්මාණය කරලා තියෙන්නේ ගරිල්ලා ක්‍රමයට නාවික යුද්ධ කිරීමට සහ විවෘත මුහුදේ ගැටුම්වලදී වෙරළ තීරය ආරක්ෂා කිරීමට. කොහොම වුණත් උතුරු කොරියාවේ නාවික හමුදාව ඔවුන්ගේ හමුදා මෙහෙයුම්වල ප්‍රධාන අංගයක් වෙනවා. ඒ වගේම ඔවුන්ට අයත් මුහුදු කලාපයේ ආරක්ෂාවට ඉතා වැදගත් වෙනවා. අංක 4 මෙහි 4 වෙනි ස්ථානයේ ඉන්නේ ඇමරිකාව. ඇමරිකාවේ නාවික යාත්‍රා 472ක් තියෙනවා. සාපේක්ෂව අඩු බවක් පෙනෙන තිබුණත් ඒ පිළිබඳව වරදවා වටහා ගන්න එපා. මොකද අදටත් ලෝකයේ බලවත්ම නාවික හමුදාව තමයි ඇමරිකානු නාවික හමුදාව. ඇමරිකානු නාවික හමුදාවට ගුවන් යානා වාහක 11ක්, න්‍යාස්ටික සබ්මැරින් දුසිම් ගණනක් සහ ඩෙස්ට්‍රෝයර් සහ තවත් දියුණු යාත්‍රා සමූහයක් තියෙනවා. ඒ වගේම අසමසම බල ප්‍රක්ෂේපණයක් තියෙනවා. පැසිෆික්, ඇට්ලාන්ටික්, මධ්‍යධාරීනී සහ ඉන් ඔබ්බට ඔවුන් ස්ථීරවම බලෑනි යොදවලා තියෙනවා. ඉතින් සංඛ්‍යාවෙන් අඩු වගේ පෙනුනත් අදටත් ලෝක බලවත්ම නාවික හමුදාව තියෙන්නේ ඇමරිකාවට. අංක 5 වෙන්නේ ස්වීඩනයේ. ස්වීඩනයේ නැව් 353ක් තියෙනවා. සාපේක්ෂව කුඩා රටක් විදියට එය විශාල ප්‍රමාණයක්. හැබැයි එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ස්වීඩන් නාවික හමුදාව වෙරළබඩ ආරක්ෂාව ඉතා හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ හින්දා කුඩා වගේම වේගවත් සහ රහසිගත යාත්‍රා විශාල සංඛ්‍යාවක් ඔවුන්ට තියෙනවා. මේවා අතර රහසිගත තාක්ෂණයෙන් ගොඩනගපු අනාගත විස්පි පන්තියේ කොවේට් සහ නොගබරු ජලයේ නිහඬව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගොට්ලන්ඩ් පන්තිය වැනි අතිතාක්ෂණික සබ්මැරින ඇතුළත් වෙනවා. ස්වීඩනයේ නාවික මූලධර්මය බෝල්ටික් කලාපයේ ආරක්ෂාවට ඉතා වැදගත් වෙනවා. අංක 6 මෙහි අංක 6 ස්ථානයේ ඉන්නේ ඉන්දුනීසියාව. ඔවුන්ට නාවික යාත්‍රා 330ක් තියෙනවා. ලෝක විශාලතම දූපත් සමූහයක් ඇති රටක් වන ඉන්දුනීසියාවට දූපත් 17000කට වඩා තියෙනවා. ඉතින් ඉන්දුනීසියාවට ඔවුන්ගේ සමුද්‍ර දේශීයම සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත බැලෑනියක් අවශ්‍ය වෙනවා. ඉතින් TNI AL විදිහට නම් කරලා තියෙන ඔවුන්ගේ නාවික හමුදාවට මුරු සංචාර යාත්‍රා, මිසයිල් බෝට්ටු, කුඩා නැව් සහ සබ්මැරින පවතිනවා. මලක්කා සමුද්‍ර සංධිය සිදුවන මුහුදු කොල්ල කෑම්, දකුණු චීන මුහුදේ ඇති වෙන භූමිය අරවුල් සහ නීති විරෝධී මසුන් නැල්ලීම ඇතුළු අද්විතීය සමුද්‍රීය අභියෝගවලට ඉන්දුනීසියාව මුහුණ දෙනවා. ඉතින් කලාපීය සාමය සහ ස්වෛරීභාවය සඳහා ඔවුන්ගේ නාවික හමුදා ඉතා අත්‍යවශ්‍ය වෙනවා. අංක 7 මෙහි 7 වෙනි ස්ථානයේ ඉන්නේ ඉතාලිය. ඉතාලිය සතුව නාවික යාත්‍රා 309ක් තියෙනවා.
ප්‍රධාන නේටෝ සමාජිකයෙකු විදිහට ඉතාලියේ නාවික හමුදාව ජාතික ආරක්ෂාවට විතරක් නෙවෙයි යුරෝපීය සමුද්‍ර ආරක්ෂාවටද සේවය කරනවා. මේ බලයනියට බලවත් ඩෙස්ට්‍රෝයර්, දියුණු සබ්මරීන් සහ ගුවන් යාන වාහක දෙකක් ඇතුළුව තවත් යාත්‍රා ගොඩක් ඇතුළත් වෙනවා. ඉතාලි නාවික මෙහෙයුම් මධ්‍යධරණයේ මුහුද පුරා විතරක් නෙවෙයි ඉන් එහාටත් ඔවුන් මෙහෙයුම් සිදු කරනවා. ඒ අතරට මානුෂීය මෙහෙයුම්, ආපදා ප්‍රතිචාර සහ මුහුදු කොල්ල කැප නතර කරන්න ඔවුන් කටයුතු කරනවා. යුරෝපයේ වගේම ගෝලීය වශයෙන්ද ඉතාලිය කියන්නේ වගකීම් සහිත නවීන තාක්ෂණයෙන් මෙහෙවෙන නාවික බලයනයක් ඉන්න රටක්. අංක 8 වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවට නාවික යාත්‍රා 294ක් තියෙනවා. කොහොම වුණත් ඉන්දියාවේ නාවික හමුදාවේ ශක්තිය මේ සංඛ්‍යාවලට වඩා බොහෝ වැඩි කියලා කියනවා. ඔවුන් ලෝකයේ වඩාත්ම දක්ෂ නාවික බලවේග වලින් එකක් වගේම ගුවන් යාන වාහක නෞකා දෙකකින්ද සමන්විත වෙනවා. ඒවා නම් INS වික්‍රමාදිත්‍ය, INS වික්‍රාන්ත කියන ගුවන් යාන වාහක නෞකා. ඊට අමතරව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරින සහ විශාඛපට්ටනම් පන්තියේ දියුණු ඩෙස්ට්‍රෝයර් ඉන්දියාවට තියෙනවා. ඉන්දියානු නාවික හමුදාව මේ වෙද්දී ලෝකයේ ශක්තිමත්ම හමුදාවක් බවට පත් වෙමින් තියෙන අතර පර්සියානු ගල්ෆ් සිට පැසිෆික් වලාපය දක්වා ඔවුන්ගේ බලය ප්‍රක්ෂේපණය කරන්න හැකියාව තියෙනවා. ඉන්දියානු සාගරයේ වැඩි වෙන ගැටුම් සහ චීනය සමග ඇති දේශපාලනික ගැටුම් නිසා ඉන්දියාව මේ වෙනකොට ආක්‍රමණශීලී විදිහට නාවික හමුදාව පුළුල් කිරීම සහ නවීකරණය කිරීම දිගටම කරගෙන යනවා. අංක 9 මෙහි 9 වෙනි ස්ථානයේ ඉන්නේ තායිලන්තය. ඔවුන්ට යාත්‍රා 293ක් තියෙනවා. තායිලන්තය අග්නිදිග ආසියාවේ වඩාත්ම අද්විතීය නාවික බලයනි වලින් එකක් විදිහට හඳුන්වනවා. මේ යාත්‍රා අතරට සැහැල්ලු ගුවන් යාන ප්‍රවාහන නෞකාවක් වන HTMS චක්‍රි නරුබේට ඇතුළත් වෙනවා. නමුත් මේ නෞකාව දැන් බොහෝ දුරට පුහුණු සහ මානුෂීය මෙහෙයුම් වලට විතරයි භාවිතා කරන්නේ. තායිලන්තයේ ගොඩක් බලයනි මුර සංචාර යාත්‍රා, කුඩා මිසයිල් බෝට්ටු සහ ආධාරක යාත්‍රා වලින් සමන්විත වෙනවා. ලෝකයේ කාර්යබහුලව මුහුදු මන්තිරු කිහිපයක් අසල පිහිටලා තියෙන තායිලන්තේ බොක්ක සහ අන්දමන් මුහුදේ සමුද්‍ර ආරක්ෂාව සහ ජාවාරම් විරෝධී මෙහෙයුම් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. අංක 10 මේ ලයිස්තුවේ අංක 10 වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රී ලංකාව. දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව යාත්‍රා 270ක් තියෙනවා. සමහර විට මේ කතාව ඔබට විශ්වාස කරන්න අපහසු වෙයි. ඉතා කුඩා රටක මෙච්චර යාත්‍රා ප්‍රමාණයක් තියෙනවා කියන්නේ අපි ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක්. මේ බලයනිය වැඩි කොටසක් දිවයිනේ සුවිශේෂී ආර්ථික කලාපයේ මුර සංචාරය සඳහා නිර්මාණය කරලා තියෙන වේගවත් ප්‍රහාරක යාත්‍රා, මුර සංචාර බෝට්ටු සහ සහායක යාත්‍රා වලින් සමන්විත වෙනවා. මුහුදු කොල්ල කෑම්, ජාවාරම් සහ නීති විරෝධී මසුම් වැල්ලීම් වගේ කලාපීය වශයෙන් එල්වන ප්‍රධාන තර්ජන වලට මුහුණ දීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු සාගරයේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. බලය සහ ගෝලීය ප්‍රවේශය අනුව ඇමරිකාව තවමත් ලෝකයේ බලවත්ම නාවික හමුදාව වෙනවා. ඒ වගේම චීනය වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. රුසියාවත් ඒ ආකාරයෙන්ම ඉදිරියෙන් ඉන්නවා. සෑම නාවික හමුදාවක්ම භූගෝලයේ දේශපාලනය සහ ඉතිහාසය අනුව හැඩගැසුණු වෙනස් අරමුණක් සඳහා සේවය කරනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි ලෝකයේ විශාලතම ගුවන් යාන වාහක නෞකා 10 ගැන විස්තර ඔබ වෙත ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන දැනගැනීමට අපේ channel එකත් subscribe කරලා තියාගන්න.